හරි ඊට පස්සේ බලන්න පරිණාමක ගැන තියෙනවා. එතකොට පරිණාමක ගැන කතා කරනකොට පරිණාමකේ මොකක්ද අපිට තියෙන්නේ සාමාන්‍යයෙන්? මෙන්න මෙහෙම තියෙනවා. දඟර දෙකක් තියෙනවානේ. අපිට තියෙනවා ප්‍රාථමිකයේ පැත්ත තියෙනවා, ද්විතීයිකයේ පැත්ත තියෙනවා. එතකොට ප්‍රාථමිකයේ පැත්තට එහෙම කම්බි යොතලා තියෙන්නේ. හරිද? ඒ වගේම ද්විතීයිකයේ පැත්තේ ඔය විතර කම්බි තියෙනවා. ඒ වගේම තමයි අපිට මෙතන දෙන විභවය. එයාට අපි ගන්නවා Vp කියලා. මෙතන දෙන පොටවල් ගන්නවා NP කියලා. මේකෙදි නම් මේකෙදි අවුට්පුට් එක ලැබෙන්නේ මෙහෙන් නම් මෙතෙන් තියෙනවා V out එක. ඒ කියන්නේ අපි මේ ගන්නවා ද්විතීයිකයේ ධාරාව ද්විතීයිකයේ විභවය Vs. ඒ වගේ මෙතනදී පොටවල් ගන්න අපි NS කියලා ගන්නවා. එතකොට මේකේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම කොහෙදී හරි කියලා නැත්නම් මේක පරිපූර්ණ පරිණාමකයක්. හරිද? පරිපූර්ණ පරිණාමකයක් කියලා නැත්නම් ඒකේ තේරුම තමයි මේකෙදි ඔයාලට ශ්‍රමතා හානියක් නැහැ. තේරුණාද? ඒ කියන්නේ කිසිම ශ්‍රමතා හානියක්, ශක්ති හානියක් නැහැ. අදුම ගානේ මේක මේ පරිණාමකය රත් වෙන්නේවත් නැහැ. හරිද? හරිම හොඳයි. හරි. එතකොට මේ වගේ එකකදී අපිට තියෙනවා සූත්‍රයක්. අපි කියනවා ප්‍රාථමිකයේ පැත්තේ Vp බෙදීම NP කියන එක සමානයි කියනවා ද්විතීයිකයේ Vs බෙදීම NS ට. හරිද? එතකොට බලන්න මේ ගානේ උගන්න දෙන දත්තවලදී ඔයාලට මෙයා කියනවා ප්‍රාථමිකයේ තියෙනවා කියලා NP සමානයි 500යි. ඒ කියන්නේ මේ පැත්තේ දඟරේ පොටවල් ගන්න 500යි. මේ පැත්තේ තියෙනවා කියනවා 125. ඒ වගේම කියනවා මෙතන ලබා දෙන ධාරාව ඇවිල්ලා කියන්නේ 200 මෙතන ලබා දෙන විභවය ඇවිල්ලා 240යි කියනවා. මෙන්න මේ VS පොඩ්ඩක් හොයලා කියන්න තමයි උගන්න කියන්නේ. නේද? ඒක බලන්න ඕගොල්ලෝ සරල මේකට ආදේශ කරන්න. VP කීයද? 240. බෙදන්න ඕනේ NP. NP කියන්නේ 500. සමානයි. VS තමයි මට හොයන්න තියෙන්නේ. මේ පැත්තේ දෙන 125යි. නේද? ඒක සරලව හිතන්න බලන්න. මෙයා මෙහෙට අරන් ගියාම නේ මේකනේ කරන්න තියෙන්නේ. එහෙනම් බලන්න මම මෙයා හරියට ලියන්නම්. VS සමානයි 240 බෙදීම 500 වැඩි කිරීම 125. 125 එකයි 500 125 4යි. එහෙනම් 240 බෙදීම 4යි. අර මෙතන දෙන්න ඕනේ වෝල්ට් 60යි. හරිනේ. ඇයි ඒ? මෙතන බලන්න ප්‍රාථමිකයේ පටවල් ගාන 500ක්. ද්විතීයිකයේ පටවල් ගාන 125. ඒ කියන්නේ ප්‍රාථමිකයේ පට සහ ද්විතීයිකයේ පටවල් අතර අනුපාතය මේ 4ට 1යි. කියන්නේ මේ පැත්තේ පටවල් ගාන 4ක් වෙද්දි මෙහෙන් 1යි. එතකොට මෙතනදී ලබා දෙන විභවය 240ක් වුණා නම් ඒකෙන් 4න් 1යි මෙන්න මෙතනදී අවුට්පුට් එකක් විතර එළියට යන්නේ. එතකොට මෙතන 240යි නම් මෙතනින් ඒකෙන් 4න් එකක් එළියට යනවා කියන්නේ 4න් මෙතන කියන්නේ 60යි වෝල්ට්. සහ මේක මොකද්ද? මේකේ ප්‍රාථමිකයට වඩා ද්විතීයිකයේ පටවල් ගන්න අඩුයි කියන්නේ මේක මොන පරිණාමයක්ද? මේක අවකර පරිණාමකයක්. අන්න අවකර පරිණාමක. හරිනේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම වගේ එකක් තියෙනවා. හරිද? එහෙනම් මේක පොඩ්ඩක් හොඳට බලා ගන්න මේ පරිණාමක සම්බන්ධව. හරි. එහෙනම් බලන්න මේකේ උත්තරේ එන්නේ වෝල්ට් 60යි. වෝල්ට් 60යි කියන්නේ පළවෙනි උත්තරේ.